පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක වී යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒත් ආණ්ඩු පක්ෂ ජාතික ලේස්තු මන්ත්‍රීවරයාගේ දරුවන් ඊට සම්බන්ධ පසුබිමක දෙමාපියන් ඊට සම්බන්ධ නැතයි කියන්නේ කෙසේදයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටී. සිය සහෝදරයා පිළිබඳ විමර්ශනය සඳහා සිය මිත්තණියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූද පාස්කු සිද්ධියේදී එම තත්ත්වය දැක්කිය නොහැකි බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ. වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව බලයට ආවේ ඊර්ෂ්‍යාව කුහකකම් වෛරය පතුරවා ඇති නැති පරතරයක් නිර්මාණය කිරීමට කරන ලද උත්සාහයකින් බවත් එමගින් 225 මඩ ගැසූ බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ. මේ අතර ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වමින් රාජ්‍ය පාලනය ගැන උපදෙස් දුන් පාර්ලිමේන්තුවේ හඬක් නැගූ චාමර සම්පත් මහතා ටික කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද කටයුතු කර තිබෙන බවයි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ. චාමර සම්පත් මහත්තයා කියන්නේ ගමෙන් ගමට ආපු පොඩි තැනින් දේශපාලනය පටන් ගතු බිම් මට්ටමේ දේශපාලඥයෙක්. ඔය ජීපීఐ කියනවා වගේ තමන්ගේ පන්තියේ එක්කෙනෙක්. ගමේ මහ පොළොවේ පය ගහලා බිමින් ආපු කෙනෙක්. එයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජීපීකට උපදෙස් දෙනකොට රාජ්‍ය පාලනය පිළිබඳව වැරදි පෙන්නනකොට පාර්ලිමේන්තුවේ හඬක් නැගොම ඊට පහුවදාම ටික කාලයක් යනකම් රක්ෂිත බන්ධනාගාර ගත කරා. මාව දාන්න හැදුවා හරි ගියේ නැහැ. මල්ලිවයි ආච්චිවයි දැම්මා. හැබැයි මාව දාන්න තාම උත්සාහ කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි බය නැහැ. අපි අභියෝග වලට බය දේශපාලනය කරන අය නෙවෙයි. අපි අභියෝග වලට ආදරය කරනවා. අපිට හිරගෙදරත් එකයි රජගෙදරත් එකයි. අපි ඊර්ෂ්‍යාවෙන් දේශපාලනය කරන්නේ නැහැ. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපිට ඕනේ මේ රටේ දරුවන්ට රැකියා ටික උත්පාදනය කරන්න. කර්මාන්ත වහන නෙමෙයි අර්ථින් කර්මාන්ත ශාලා අරින්න. අසීමිත බදු ගහන ව්‍යාපාරිකයෝ වටන්න නෙමෙයි. අලුත් තරුණ පරම්පරාව අලුත් ව්‍යාපාරිකයෝ බවට පත් කරන්න. යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.